අද රුපියල් 20000කටත් වඩා වටින ගේම් සෙට් එකක් ෆ්‍රී අරගෙන තමයි ආවේ. මෙතන ගේම් 4ක් තියෙනවා. 2ක් Steam එකේ, 2ක් Epic එකේ. ගේම් 4ක්ම තියෙන හින්දා වැඩි කතා කරන්න නැතුව අපි බලමු මොනවද මේ ගේම්ස් ටික කියලා. මේක ක්ලිකර් ගේම් එකක්. එච්චර ලොකු ගේම් එකක් නෙමෙයි. ඒ වගේම මේක ඉන්ඩි ගේම් එකක්. පල්ලරියාම බලන්න පේන මේක රික්වයර්මන්ට්ස් එක ගොඩක් අඩුවෙන් ඉල්ලන්නේ. අපි මෙහෙම යමු ඊළඟ ගේම් එකට මොකක්ද කියලා බලන්න. What is this feeling? Give it a name. I thought we knew everything. A new melancholy. I thought packing up the past would give us closure. We were wrong. Just because things have changed doesn't mean you can't work it out. Your sister's never gonna give up on you. So how can we make it right? Together. මේක නෙවුණු දෙන්නෙක් කතාවක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේකේ paid version එකත් the free හම්බ වෙනවා limited time එකකට. June 1st වෙනකන් ඒක හින්දා ඉක්මනට ගිහිල්ලා ගන්න. කලින් ගේම් එක වගේ තමයි මේකත් Steam එකේ තියෙන්නේ. ඒක හින්දා ඔයගොල්ලන් කෙලින්ම Steam account එකක් තියෙනවා නම් add to account දෙන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට account එකක් හදලා මේ ගේම් එක ඔයගොල්ලන් library එකට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ install කරන්න download කරන්න මුකුත් ඕනේ නැහැ. account එකට දාගත්තාම දිගටම ඔයගොල්ලෝගේ තමයි මේ ගේම් එක දිගටම ඔයගොල්ලන් free පාවිච්චි කරන්න පුළුවන්. तर මේකේ අපි පොඩ්ඩක් සිස්ටම් රික්වයර්මන්ට්ස් වලට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම ලොකු සිස්ටම් රික්වයර්මන්ට්ස් ඉල්ලන්නෙත් නැහැ. ගේම් ග්‍රැෆික්ස් උත් හොඳයි. මේකේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ choices එක්ක තමයි ගේම් එක ඉස්සරහට යන්නේ. හරක් ඩයලොග් ලයින් ඔයගොල්ලන් සිලෙක්ට් කරන් දෙනවා. ඒ සිලෙක්ට් කරන එක මත ගේම් එක ඉස්සරහට යන විදිය වෙනස් වෙනවා. හරි. අපි දැන් Steam එකේ ගේම්ස් ටික බලලා ඉවරයි. අපි යමු Epic එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේක ඔයගොල්ලන්ට බලන්න පේන්නේ side scrolling game එකක්. ඒ වගේම තමයි මේක පොඩක් puzzle පැත්තට බලයි. ඒ වගේම මේකත් අර කලින් එක වගේමයි indie game එකක්. මම හිතන්නේ ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මේ game එක ගන්න කොහොමද කියලා කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මෙතන gate එක උඩ ක්ලික් කරා නම් ඔයගොල්ලන්ට මේ game එක ගන්න පුළුවන්. ඔයගොල්ලන් account එකක් හදලා තියෙනවා නම් එකපාර ඔයගොල්ලන්ගේ account එකට add වෙනවා. ඒ කියන්නේ library එකට add වෙනවා game එක. එහෙම නැත්නම් ආර account එකක් හදන්න කියලා කියනවා. මේක login වෙන්න කියලා කියනවා. gate partner එක ගිහුවට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට system requirements කොහොමද කියලා. එම ලොකෝට system requirements නැහැ මේකේ. ඕනනම් PC එක වගේ play කරන්න පුළුවන්. අපි අනිත් game එකත් බලලා යමු. Dragon Adventure, baby! Come get it! You see the walls of the mighty Brighthoof! And a massive skeleton army! Catapults are assaulting the city! The sky is filled with arrows! And boulders! And bones! Evil is all around you!
these idiots! Behold the horrid visage of the Banshee! And the dragon's like, and you're all like, හරි ඔයගොල්ලන්ට බැලුවම පේනවා මේක තමයි ගණන් වැඩිම ගේම් එකක් කියලා මේ සෙට් එකේ. මේක ඇත්තටම ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක්. මම වැඩි කැමතිත් නෑ ෆස්ට් පර්සන් ෂූටර් ගේම්ස් වලට. නමුත් මේකේ ග්‍රැෆික්ස් වලට මම ගොඩක් කැමතියි. ඒකයි මම මේක ගත්තේ. මේකේ ස්පෙસિෆිකේෂන්ස් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සිස්ටම් රික්වයර්මන්ට් වල තියෙනවා. මේකට 6GB වගේ RAM එකක් තිබ්බම ඇති කියලා. ස්ටෝරේජ් එක ටිකක් වැඩිපුර ඕන වෙනවා ඔයගොල්ලන්ට. මේකයි කලින් ගේම් එකයි දෙකම මම මගේ කාට් එකට දාලා තියෙන්නේ. මෙතන තෝලන්න බැලුවම් පේනවා ගේම් දෙකම ෆ්‍රී වෙట్లా තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රයිස් එක $64.68ක් වෙන්නනවා. ඩිස්කවුන්ට් එක වෙట్లా තියෙනවා ඒ ගානම. ඒතර අපිට සබ් ටෝටල් එක වෙන්නේ 0යි. අපි මෙතන චෙක් අවුට් බටන් එක එපුවාම ඒ ඕඩර් එක මේ විදිහට ලෝඩ් වෙනවා. මෙතන තෝලන්න අර විදිහටම පෙන්නනවා. ඕන කිසිම කොස්ට් එකක් නැහැ. ප්ලේස් ඕඩර් එක ක්ලික් කරපුවා මේක ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට ඇඩ් වෙනවා. අද වීඩියෝ එකේ ඔය ගේම්ස් අත තමයි මට අරන් එන්න ඕනේ. මේ ඔක්කොම ලිමිටඩ් ටයිම් එකකට තමයි ෆ්‍රී දෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ ඉක්මනටම ගිහිල්ලා ගේම් ටික ලයිබ්‍රරි එකට දාගන්න ඩවුන්ලෝඩ් කරන්න මොකුත් ඕනේ නැහැ. මම කලින් කිව්වා වගේ ඔයාලා ලයිබ්‍රරි එකට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ account එක තියෙනවනේ account එකට ඇඩ් වෙනවා ඒ ටික. ඔයාලන් පස්සේ ඕනම වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ගේම් එක. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.